අවස් 4000 ගන්න එක කොයිතරම් අමාරුද ලේසිද මේකේ වැදගත්කම මොකක්ද මම අලුතින්ම හදපු YouTube channel එකට watch hours කීයක් ඇවිල්ලාද මේ ටික තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ Master Academy YouTube channel එකට ඔයාලා හැමෝම අයබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා YouTube එකට අපි videos upload කරලා අපිට ඒකින් මුදල් උපයන්න පුළුවන් level එකට අරගෙන යන්න නම් ඒ කියන්නේ monetize කරගන්න නම් අඩුම දවස් 365ක් ඇතුළත watch hours 4000ක් ඔයා complete කරන්න ඕනේ කියලා YouTube එකෙන් නීතියක් ගෙනල්ලා තියෙනවා. ඉතින් watch hours 4000ක් කියන්නේ හැමෝම හිතන විදිහට මේක ලොකු බැරෑරුම් දෙයක් විදිහට තමයි දකින්නේ. නමුත් අපි මේක හරියට සරලව කඩලා බිඳලා ඇනලයිස් කරලා ගත්තොත් මේක ගොඩක් සරලයි. අපි හරියට ප්ලෑන් එකකට වැඩ කරොත් අපිට අපේ YouTube channel එකේ watch hours 4000 අරගෙන monetize on කරගෙන මෙන්න මේ විදිහට මුදල් උපයන්න ඩොලර් උපයන්න හැකියාව ඔයාට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ තියෙන ඕනෑම බැංකුවකට රුපියල් විදිහට හෝ ඩොලර් විදිහට ගන්න කොහොමද කියලාත් අපි Master Academy පාඨමාලාවේදී ඔයාලට කියලා දීලා තියෙනවා. මේ දේවල් මැජික් නෙමෙයි. අවුරුදු 15ක් 16ක් තිස්සේ මේ වෙනකොට සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒ නිසා තමයි ඔයා දකින්න හැමෝම මේ YouTube එකේ වීඩියෝස් මේ තරම් උනන්දුවෙන් නිර්මාණය කරන්නේ මහන්සි වෙලා. මොකද ඒකෙන් ඒගොල්ලෝ මුදල් උපයන නිසා. ඉතින් ඔන්න මම අලුතින් තව YouTube channel එකක් නිර්මාණය කරා. ඔයගොල්ලන්ට මේ අලුතින් YouTube හදන අයට මොනවද වෙන්නේ කියලාත් මම නිතරම අප්ඩේට් කරන්න ඕනේ නිසා. මේක මාස කීපයක් වෙනවා මම නිර්මාණය කරලා. නමුත් වීඩියෝස් දාන්නේ නැතුව හිටියේ. හැබැයි මම වීඩියෝස් කීපයක් ඉක්මනට දාලා කොහොමද මේක grow වෙන්නේ? watch hours කියන්නේ මොකක්ද? watch hours වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනවද කියන දේ කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. පළවෙනි එක තමයි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා people are loving your videos කියලා. මම ඉන්නේ YouTube studio එක ඇතුලේ. එතකොට ඒක ගැන දන්නේ නැති අය ඉන්නවා නම් YouTube ඔයාලට පේන්නේ බලන අයට පේන්නේ එක පැත්තක්, YouTube වීඩියෝ හදන අයට පේන්නේ back එක. ඒකට තමයි studio කියලා කියන්නේ. එතකොට මගේ පළවෙනි watch hours 1000 ඇවිල්ලා කියලා ලස්සන happy message එකක් එවලා තියෙනවා new achievement එකක් විදිහට YouTube සමාගමෙන්ම. ඉතින් එතකොට මම හිතුවා මේක ඔයාලට අනිවාර්යෙන් අරගෙනම යා යුතු දෙයක් කියලා. දැන් උදාහරණයක් විදිහට මම යන්නම් මේකේ ඇනලිටික්ස් ඇතුළට. ගියට පස්සේ ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන් මගේ එක වීඩියෝ එකකට views ඇවිල්ලා තියෙනවා 28200ක්. 28200ක්. කීයක්ද? 28000ක්. කියන්නේ 28000ක් views ඇවිල්ලා. එතකොට මේ 28000 views ආව ගමන් ඔයාලට පේනවා ඇති watch hours watch time 1000ක්ම complete වෙලා. එක වීඩියෝ එකකට watch hours 28000ක් ආවම watch hours 1000ක් complete වුණා. එතකොට දැන් මේක අපි බෙදලා කරලා ගත්තොත් මේ 28000 මම රවුම් වෙන්න 30000 කියලා ගන්නම් ඈ. එතකොට views 30000ක් ආවම මට watch hours 1000ක් ආවා. එතකොට මේ වගේ වීඩියෝස් දෙකක් දැම්මොත් watch hours 2000 වෙනවා. ඒ කියන්නේ 30000 views යන වීඩියෝස් 4ක් දැම්මොත් watch hours හදාගන්න පුළුවන්. එතකොට 15000 views යන වීඩියෝස් 8ක් දැම්මොත් watch hours 4000 හැදෙනවා. එතකොට 7000 වීඩියෝස් යන views යන වීඩියෝස් add your styles and cover anything that you make. Turn your voice 16ක් දැම්මොත් ඔයාලට watch hours හදාගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට තේරෙනවද මේක ඒ තරම් සංකීර්ණ කරගන්න ඕන මාතෘකාවක් නෙමෙයි. ඒ වගේම මේ views 28000 එනකොට subscribersලා 288ක්. ඒ කියන්නේ 300කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒතර මම මේ වගේ තව videos 4ක් දානකොට මගේ watch hours ටිකක් complete වෙනවා. subscribersලා 1000කුත් complete වෙනවා. ඔයාලට තේරෙනව නේද? කොහොමද අපි මේක සරලව විසඳගන්නේ කියන එක. ඇත්තටම Master Academy එකේ ඔයා ලියාපදිංචි වෙලා ඉන්නවා නම් මම මේ වෙනකොට පාඨමාලාව ඇතුළට දාලා තියෙනවා මෙන්න මේ වගේ tool එකක්. ඔයාලා Master Academy එකේ register වෙලා ඉන්නවා නම් ඔයාලට තියෙනවා නොමිලේ subscribe button, නොමිලේ copyright නැති music, thumbnails වගේ දේවල්. එතනම මම අලුතින් add කරා මේ tools කියලා එකක්. ඔයාලට පුළුවන් මේ tools කියන එක ඇතුළට ගිහිල්ලා ඔයාගේ videos වල තත්ත්වය අනුව watch hours 4000 හදාගන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද කියන දේ
ප්‍රෙඩික් කරගන්න. ඒ කියන්නේ ඔයාට ඒක දැනගෙන කරන්න පුළුවන්. කනාවට කවදා හරි එයිනේ කියලා ඉන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔන්න මම ගන්නම්. ඔයා දාන්න ඉන්න වීඩියෝස් ගණන අපි හිතමු ඔයා වීඩියෝස් 10ක් ඔයාට අවුලක් නැතුව හදාගන්න පුළුවන්. මාසයේ හරි මාස දෙකේ හරි මාස 3ක් ඇතුළත හරි ඔයා කැමති විදිහකට දවසින් හරි කමන්නේ. ඔන්න දැන් මේකේ ඇත්තටම මම මේකේ පහළ මේ හැමදේම ලස්සනට ඔයාට විස්තර කරලා තියෙනවා. ඒ නිසා ඔයාට මේ දේවල් කියවලම මේ ටූල් එකට බහින්න පුළුවන්. මම කොහොම නමුත් ඔයාලට ඒක කියලා දෙන්නම්. අපි හිතමු ඔයා එක වීඩියෝ එකයි දාන්නේ. ඒ වීඩියෝ එකට views එයි කියලා හිතනවා 5000ක් විතර මේ වගේ ගානක්. ඒ වගේම ඔයාගේ වීඩියෝ එකේ දිග මේකට වැදගත්. අපි හිතමු ඔයා විනාඩි වලින් විනාඩි 5ක වීඩියෝ එකක් තමයි දාන්න ප්ලෑන් කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාගේ වීඩියෝ එක කොච්චර හොඳ දෙයක් වුණත් මේ වීඩියෝ එකේ 100%ක්ම ඉවර වෙනකම් බලන ප්‍රමාණය අඩුයි. අපි ඒ හින්දා ඇවරේජ් හිතමු 50%ක් මිනිස්සු ඇවිල්ලා මේක බැලුවා කියලා. එතකොට ඔයා එක වීඩියෝ එකක් දාලා ඒකට views 5000 ගණක් ඇවිල්ලා විනාඩි 5ක වීඩියෝ එකක් දාලා මිනිස්සු 150ක් බැලුවොත් වැඩි හිතර ගන්න එපා. මේක ටික එහෙම කළා බලන්න. ඔයාට නැරඹුම් පැය 238ක් පිරෙනවා. පැහැදිලිනේ? එතකොට ඔයාට පුළුවන් මේ වීඩියෝස් ගාන මෙන්න මේ විදිහට වැඩි කරගන්න. ඒ කියන්නේ ඔයා මේ විදිහම වීඩියෝස් 5ක් දැම්මොත් මොකද වෙන්නේ? ඒ වගේම ඔයාට මේ වගේ වීඩියෝස් මේ වගේ 20ක් දානකොට තමයි views 5000 වීඩියෝ 20ක් විනාඩි 5ක් දිග දැම්මොත් තමයි ඔයාට මෙන්න මේ watch hours 4000 හැදෙන්නේ කියලා ඔයාට මේ tool එකෙන් calculate කරගන්න පුළුවන්. මම මේ උදාහරණයක් කිව්වට මේක සම්පූර්ණයෙන්ම ඔයාට අනුව වෙනස් වෙනවා. මොකද ඔයාට දාන්න පුළුවන් ඇති සමහර විට වීඩියෝස් 100 ගාණක් ඒවා කොට වීඩියෝ වෙන්න පුළුවන්. නැත්නම් අපි හිතමු ඔයාට වීඩියෝ දාන්න පුළුවන් 8යි. හැබැයි ඔයාගේ සාමාන්‍ය වීඩියෝ එකක දිග විනාඩි 20ක් විතර ගියමුකෝ. ඔයාට පේනවද? views මෙච්චර ඕනෙත් නෑ. views 2000ක් තියෙද්දි ඔයාට පේන හැටි 2000යි. ඒකට දිග වීඩියෝස් වලට views 3000ක් ආවත් ඔයාගේ watch hours ටික 4000 පයින්නවා. එතකොට මේ tool එකේ අරමුණ තමයි ඔයා YouTube එකට වීඩියෝස් හදන්න කලින් එහෙම නැත්නම් හද ඉන්න ගමන් ඔයාට watch hours 4000 හදාගන්න කොයිතරම් views සහ වීඩියෝස් ගණනක් කරන්න ඕනද කියලා සරල අවබෝධයක් දෙන්න. මේක සරලයි කියන දේ ඔයාට කියලා දෙන්න. අපි යන්න මගේ අලුත් YouTube channel එක පැත්තට. හරි. ඇත්තටම දැන් මේ වීඩියෝ එකෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. හොඳද? දැන් මේක තමයි මේ වීඩියෝ එක. මම මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ ඔයාට පේනවා ඇති මැයි 30 වෙනිදා. මැයි 30 වෙනිදා. හැබැයි මේ දවසකට 90ක් දවසකට 120ක් වගේ අඩු ප්‍රමාණයක් තමයි මේ මැයි පළවෙනිදා ඉඳන්ම views ඇවිල්ලා තියෙන්නේ. ජූනි වලට එනකොට ඔන්න මෙන්න ටික ටික views යන්න පටන් ගත්තා. ඒ නිසා ඔයා දුක් වෙන්න එපා. ඔයාගේ වීඩියෝස් දැම්ම ගමන් views එන්න ඕන කියලා නීතියක් නැහැ. මිනිස්සුන්ට වෙන වැඩ නැතුව නෙමෙයිනේ. ඔයාගේ වීඩියෝ එක අවශ්‍ය කාලෙදී අවශ්‍ය search results වලට අහු වෙන්න යම්කිසි කාලයක් යන්න පුළුවන්. channel එක මුල් කාලේ. හැබැයි ඔයා දැනගන්න ඕනේ මිනිස්සුන්ට හරියටම search results වලට අහු වෙන්න ඔයාගේ title description එහෙම දාන්න. ඉතින් මේ ගැන අපි ඕන තරම් master academy එක ඇතුළේදී කතා කරලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලස්සනට views වැඩි වෙලා දැන් ඒක හොඳට views යන්න පටන් ගන්න තියෙනවා. ඒ තනි වීඩියෝ එකෙන් තමයි ඔයාලට පේනවද මේ watch hours 1000ම ඇවිල්ලා තියෙන්නේ. එතකොට subscribersලා 200 ගානකුත් මේ තනි වීඩියෝ එකකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ වීඩියෝ එක අතිසාර්ථකයි කියන එක. එතකොට ඔයාලට පේනවා ඇති මේ impressions. මේක 2 ලක්ෂ ගානකට මගේ වීඩියෝ එක පෙන්නලා තියෙනවා thumbnail එක. ඒ කියන්නේ මම හොඳට මගේ title එක සහ description එක ලියලා දෙනවා. ඒ කියන්නේ මිනිස්සු සර්ච් කරන දේවල් වලට අහු වෙන්නේ ඒක මම ලියලා තියෙනවා. හැබැයි මේ ක්ලික් කරලා තියෙන්නේ 6.5 කියන්නේ ඒක හරි. ඒ ගාන තමයි සාමාන්‍යයෙන් ක්ලික් වෙන්නේ. හැබැයි මම තවත් thumbnail එක ලස්සන කරා නම් මීට වඩා click through rate එක. ඒ කියන්නේ මිනිස්සු දැක්කම ක්ලික් කරන ප්‍රවණතාවය මට වැඩි කරගන්න පුළුවන්. ඒ දේවල් ගැන අපි Master Academy එකේ කතා කරලා තියෙනවා. ඊළඟට අපි engagement ගැන වැඩි නැතුව මම කෙලින්ම යන්න audience එකට. කවුද මේ මගේ videos බලන්නේ? මම අල්ලගත්ත අලුත් ෆැක්ට් එකක් තමයි ඔයාට පේනවද දැන්? අපි හිතන්නේ වැඩිපුරම මිනිස්සු YouTube බලන්නේ මොබයිල් ෆෝන් එකෙන්. අපි මොබයිල් ෆෝන් එකට ගැලපෙන්න තමයි වීඩියෝ හදන්න ඕනේ. එහෙම නැත්නම් කම්පියුටරේ. හැබැයි ඔයාට පේනවද 145ක්ම මිනිස්සු ස්මාර්ට් TV එකෙන් තමයි මගේ මේ වීඩියෝ එක බලලා තියෙන්නේ. ඒ වගේම මොබයිල් ෆෝන් එකෙන් 130ක් කම්පියුටර් එකෙන් සහ ටැබ්ලට් එකෙන් බලලා තියෙනවා කියලා කියනවා. ඉතින් එතකොට ඔයාට ඔයාගේ YouTube channel එකේ data වලින්ම මේ දේවල් බලා ගන්න පුළුවන් එකෙන් ඔයාට මාර දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපි මේ වෙනකොට
සාමාන්‍ය 1080p වීඩියෝස් විතරක් නෙමෙයි 4K 8K දක්වා පවා හදන්න පටන් අරන් තියෙනවා පිටරට මිනිස්සුන්ට හදන වීඩියෝස්. මොකද ඒගොල්ලෝ high quality smart TVs වලින් ඒ වගේම high quality ගොඩක් ලොකු unlimited data වලින් ඒගොල්ලෝ බලනවා ප්‍රශ්න නැහැ. අපි high quality content deliver කරන්න තමයි ඕනේ. අවශ්‍ය නම් විතරයි මොන විදිහට දැම්මත් ඒව බලන්න මිනිස්සු ඉන්නවා කියන එක මතක තියාගන්න. මගේ වීඩියෝ එක බලන මිනිස්සුන්ගේ වයසවල් මෙතන මේ විදිහට දීලා තියෙනවා. ගොඩක් අවුරුදු 18ත් 65ත් අතර ගොඩක් ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට සාමාන්‍ය නම් 25ත් 34ත් අය විතරයි වැඩිපුර බලන්නේ. නමුත් වෙන රටවල් වල ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට හැම ඒජ් රේන්ජ් එකකම වගේ අය වීඩියෝස් බලන්න පටන් අරන් තියෙනවා. ඒ වගේ මේ තියෙන්නේ ප්‍රධාන රටවල් 38%ක්ම මිනිස්සු ඇමරිකාවේ ඉඳන් තමයි මගේ මේ වීඩියෝස් ටික බලන්නේ. ඒ වගේම UK වල ඉඳන් 10%ක් බලනවා. අනිත් අය ජර්මන්, කැනඩා, ඕස්ට්‍රේලියා මේ සීමෝ දැම්මොත් ඔක්කොම පිට රටවල් වල අය තමයි කියන්නේ ශ්‍රී ලංකාවේ ඇරෙන අය තමයි මේකට views අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් ඊළඟ එක තමයි how viewers find this video. මගේ වීඩියෝ එක මිනිස්සු හොයාගෙන තියෙන්නේ මොන වගේ දේවල් වලින්ද කියන එක මම මෙතන මේ විදිහට දක්වලා තියෙනවා. YouTube එකෙන් අපිට පෙන්නලා දීලා තියෙනවා browse feature එකෙන් තමයි 80%ක්ම ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති වීඩියෝ එක suggest වෙලා තියෙනවා, search එකෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ වැඩේ අපි හරියට කරලා තියෙනවා කියන්න හොඳම උදාහරණයක් තමයි මේ විදිහට YouTube එක විසින්ම අපිට අපේ වීඩියෝ එකට සෙනග එවනවා කියන එක. ඔයාලට දැන් තේරෙනවා ඇති අපි සාමාන්‍ය YouTube channel එකක් කරනකොට මේ දේවල් හරියට අපි document කරගන්න ඕනේ. අපි හරියට plan කරන්න ඕනේ. හෙට දාන වීඩියෝ එක මොකක්ද? අනිද්දා දාන වීඩියෝ එක මොකක්ද? ලබන මාසේ රීච් වෙන්න අද අපි දාන ඕන වීඩියෝ එක මොකක්ද? මේ දේවල් ඔයා plan කරන්න ඕනේ. ඉතින් ඒකට මම Master Academy එක ඇතුළෙම tools වල ඔයාට පොඩි challenge sheet එකක් හදලා තියෙනවා. මාසයක් දෙකක් තුනක් ඇතුළත කොහොමද අපි සතිය plan කරන්නේ? එතකොට මේ ප්ලෑන් එකට අනුව අපි වැඩ කරන්න යන්නේ කොහොමද? අපි ඉගෙන ගන්න ඕනේ මොනවද? මේ වගේ දේවල් ගැන ගොඩක් අය හිතන් ඉන්නවා මේ කනාවට ඔහේ වීඩියෝස් දාගෙන ගියාම කොයි වෙලේ හරි මේකක්පත් වෙලා අපිට අපේ channel එක ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා. ඔයා සාර්ථක YouTubers ලා අරගෙන බැලුවොත් ඒ හැමෝම documentation ටික හරියට කරනවා. plan එක හරියට හදනවා. ඔහේ Tamanට හිතුණට වීඩියෝස් හදන්නේ නැහැ. ඒතර වීඩියෝස් කැටගරිස් කීපයක් තියෙනවා. Tamanගේ channel එකට දාන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට අවධානය ගන්නද මම මේක දාන්නේ, views ගන්නද මේක දාන්නේ, subscribers ලා වැඩි කරගන්නද මේක දාන්නේ. මෙන්න මේ දේවල් හිතලා හොඳට plan කරලා අපි වීඩියෝස් දාන්න ඕනේ. මේ හැම දෙයක්ම අපි Master Academy එක ඇතුළේදී කතා කරනවා. ඉතින් ඒ නිසා ඔයා YouTube වලට ආධුනිකයි නම් ඔයාලට පුළුවන් Master Academy එකට join වෙලා මේ පාඨමාලාව අධ්‍යයනය කරන්න, අලුත් දේවල් ඉගෙන